උනක් තිබුණා ඉගෙන ගන්න ඕනි කියලා. මට අද වගේ මතකයි කන්දක් වගේ පොත් ගොඩක්. මේකත් එක්ක මට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. උසස් පෙළ සාමාන්‍ය පෙළට එහා ගිහිල්ලා ජීවිතය ජයගත්තු දෙන්නෙක්. එහෙම කරලා අවුරුදු 3කින් අපි ඒක ඉවර ජොබ් එකක් කරන ගමන් යුනිවර්සිටි එකේ වැඩේ අපිට කරන්න වැඩ කරන ගමන් මේ ඩිග්‍රිය කරා. මේ මහාචාර්යතුමන් කිව්වා වගේ මගේ ප්‍රතිඵලය වුණේ BCSS. විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ ඒගොල්ලන්ට තෝතැන්නක්. මට මේ සාර්ථක වෙන්න බැරි වෙනවානේ පහේ ශිෂ්‍යත්ව. ඊට පස්සේ A level විද්‍යාල ප්‍රවේශය. අතර මම විශ්වවිද්‍යාල ණයගැති. මම ඕපන් යුනිවර්සිටි එක මට දීපු දේවල් බොහොමයි. ඇත්තට මේක හරි සුන්දර ඉල්ලීමක්. අපි ආරාධනා කරනවා විවෘත විශ්වවිද්‍යාලයෙන් පටන් ගන්න. ආයිබෝවන් සුබ දවසක්. ලංකාවේ ලෝකේ ඕනම තැනකට අපට ගියාම අපට ගොඩක් යාළු මිත්‍රයෝ හම්බෙනවා. ඒකම ප්‍රොෆෙෂනල්ස්ලා ස්කොලර්ස්ලා ගොඩක් හැමතැනම ගියාම හම්බෙනවා. විශේෂම වැදගත්කම තමයි ඔය යාළු මිත්‍රයෝ හම්බෙද්දී ඕපන් යුනිවර්සිටි එකකින් විවෘත විශ්වවිද්‍යාලයේ නිර්මාණය කරපු ප්‍රොෆෙෂනල්ස්ලා එහෙම නැත්නම් අනිකුත් යාළු මිත්‍රයෝ හම්බෙනවා. ඒකෙදි විශේෂ වැදගත්කම තමයි ඕපන් යුනිවර්සිටි එකේ නිෂ්පාදනය කරපු එහෙම නැත්නම් ඕපන් යුනිවර්සිටි එකෙන් ප්‍රොඩියුස් කරපු ගොඩක් ග්‍රැජුවේට්ස්ලා ලංකාවේ රටේ ආර්ථිකය සමාජ සංවර්ධනයට ලොකු දායකත්වයක් දීලා තියෙනවා. ඉතින් අද හරි සුවිශේෂ අවස්ථාවක්. මොකද මේකෙදි අපි විශේෂයෙන්ම තෝරගත්තා OUSL එකේ ඉගෙනගෙන ඕපන් යුනිවර්සිටි එකේ උඩම තැනකට ආපු පීඨාධිපතිවරු දෙන්නෙක්. ඒ පීඨාධිපතිවරු දෙන්න තමයි මහාචාර්ය සුනිල් එස් ඩිසිල්ලා පීඨාධිපති සෞඛ්‍ය පීඨය සහ ආචාර්ය වජිරා මංජරී ඩිසිල්ලා පීඨාධිපති අධ්‍යාපන පීඨය. ආයිබෝවන්. අපි ඇත්තටම මේ ගැන කතා කරොත් හැමගේම ජීවිතය ගැන කතා කරොත් අපිට ගලවන්න බෑ අපේ ළමා ජීවිතේ ළමා කාලේ ගැන. එතකොට මහාචාර්යතුමා මොකද හිතන්නේ පොඩි කාලෙන් අපි පටන් ගත්තොත්? ඇතරම මගේ ප්‍රාථමික අධ්‍යාපනය උනේ මගේ ගමේ පාසල සෝමවීර චන්ද්‍ර විද්‍යාලය. ඒකින් තමයි මම මගේ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ. එහෙම ආදාරලා ඒක ප්‍රයිමරි ස්කූල් එකක්. එතකොට ඒකේ 5ට වෙනකන් විතරයි පන්ති තිබුණේ. ඉතින් පහේ ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා මම කොළඹ මහානාම විද්‍යාලයට ඇතුල් වෙනවා 1983 දී. ඉතින් මගේ ද්විතීක අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ මහානාම විද්‍යාලයේ. ඉතින් මම හිතන්නේ මගේ කඩේම O level. එතකොට O level මම D7C එකක් අරගන්නවා. මම A level බයෝසයන්ස් කරන්න තීරණය කරනවා. එහෙම කරලා මට ලැබෙනවා BCSS. බොට්නි වලට B, සූලොජි වලට C, ෆිසික්ස් කෙමිස්ට්‍රි SS. ඉතින් මේකත් එක්ක මට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. ඒ කියන්නේ කන්වෙන්ෂනල් යුනිවර්සිටි එකට ඇතුල් වෙන්න බැරි වෙනවා. ඒ නිසා මම තරග විභාග කීපයකට ලියනවා. හැම එකෙම වගේ මාව සිලෙක්ට් වෙනවා. මම තෝරගන්නවා සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨයේ විද්‍යා ගුරුවරයෙක් විදියට යන්න. ඒකට ගිහිල්ලා ඉන්ටර්වයුව කරාම මගේ ලකුණු 200 ගාණක් තියෙන නිසා ඒගොල්ලෝ ඉවෙලෙම සහතිකත් තියාගත්තා. ඒ අතර මම නර්සිං වලටත් ඇප්ලයි කරනවා. ඉතින් එතකොට නර්සිං වලට මාව තෝරගන්නවා. ඉතින් එන්න එහෙම තමයි මම මුලින්ම හෙද විද්‍යාලයට ඇතුල් වෙන්නේ 1992 දී කොළඹ හෙද විදුහලට ඇතුල් වෙනවා. හෙද නිලධාරියෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඊට පස්සේ හෙද විදුහලට ඇතුළත් වෙලා ඊට පස්සේ කොහොමද අපි කතා කරොත්? ඔව් ඊට පස්සේ කතා කරොත් අපි අවුරුදු 3ක් තමයි අපේ පුහුණු පාඨමාලාව. ඉතින් අවුරුදු 3ක් මම ඒ පාඨමාලාව හදාරලා ශ්‍රී ලංකා ජාතික රෝහලේ මම අපොයින්ට්මන්ට් එක ගන්නවා හෙද නිලධාරියෙක් විදියට ස්නායුශාල ඒකකේ අවුරුදු 5ක්. ඒ කියන්නේ අපේ මිනිමම් කාලය අවුරුදු 5ක් නර්ස් කෙනෙක් විදියට වැඩ කරනකොට වෝඩ් 9 වල අවුරුදු 5ක් මම හෙද නිලධාරියෙක් විදියට වැඩ කරනවා. එහෙම කරනකොට අවුරුදු සාමාන්‍යයෙන් අපිට 5ක් සම්පූර්ණ නම් අපිට පුළුවන් තරංග විභාගයක් ලියලා නර්සිං වල තියෙනවා මේ මැනේජ්මන්ට්, এডুকেෂන්, ඒ වගේම පබ්ලික් හෙල්ත් කියලා තුනකට ප්‍රොමෝෂන් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සිස්ටර් කෙනෙක් අපි දන්නේ සිස්ටර් කෙනෙක් විදියට ප්‍රොමෝට් වෙන්න පුළුවන්. මේල් අය නම් අපි කියනවා වෝඩ් මාස්ටර් කෙනෙක් කියලා. ඒ අතරම මාව ඒ තරඟ විභාග වලට ලිව්වහම මාව සිලෙක්ට් වුණේ වෝඩ් මාස්ටර් විදියට. ඒතකොට අපි ආයෙත් හෙද විදුහලට පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලට ඇතුල් වෙලා අවුරුදු 1කමාරක පාඨමාලාවක් කරන්න ඕනේ මැනේජ්මන්ට්. ඉතින් ඒකයි සයිකියාට්‍රික් ඇන්ඩ් මෙන්ටල් හෙල්ත් ට්‍රේනින් එකකුයි කරාම අපිට හම්බ වෙන අපොයින්ට්මන්ට් එක හෙද නිලධාරි පළවෙනි පන්තිය නැත්තම් අපිට කියනවා වෝඩ් මාස්ටර් කියලා. ඒතර මම ජාතික රෝහලේ යුරෝලොජි වෝඩ් එක නැත්තම් මුත්‍රා හා සම්බන්ධ වෝඩ් නම්බර් 22 වල වෝඩ් මාස්ටර් කෙනෙක් විදියට
අවුරුදු 2ක් වැඩ කරනවා. මේ අතර කාලේ ඇත්තටම මට අපිට පොඩි උණක් තිබුණා ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් දැන් අවාසනාවකට යුනිවර්සිටි එකට යන්න බැරි වුණාට අර ඒ උණ තිබුණා. ඉතින් මම BCS මොනවද තිබ්බ රිසල්ට්ස් ඒ ලෙවල් BCSS ඒ කාලේ විෂන් 4ක් තිබ්බා BCSS. ඉතින් මං හිතනවා ඒකත් එක්ක මට ලෝ කරන්න ආසාවක් ඇති වුණා. ඉතින් මම ඒකට උත්සාහ කරනකොට ඇතරම මගේ වයිෆ් හම්බෙන්නෙත් හෙද විදුහලෙන්මයි. ඉතින් ඇය කියනවා ලෝ කරනවට වඩා හොඳ නැද්ද අපි මේකෙන්ම උපාධිය කරා නම්. මොකද ඒ වෙනකොට ඕපන් යුනිවර්සිටි එක විසින් හෙද විද්‍යාවේදී උපාධිය පටන් අරන් තිබුණා 1994 දී. ඉතින් 1999 දී ඕපන් යුනිවර්සිටි එකට ඇතුළත් වෙනවා වැඩ කරන ගමන් මේ ඩිග්‍රී කරන්න. ඉතින් එහෙම කරලා අවුරුදු 3කින් අපි ඒක ඉවර ජොබ් එකක් කරන ගමන් යුනිවර්සිටි එකේ වැඩේ අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ හෙද නිලධාරියෙක් විදියට කාර්යබහුල වාට්ටුවක වැඩ කරමින් මම මේ උපාධි පාඨමාලාවත් අවුරුදු 3ක කාලය තුල සම්පූර්ණ කරගන්නවා ක්ලාස් එකකුත් එක්ක. ඉතින් එතකොට ඊට පස්සේ මම අර වෝඩ් මාස්ටර් වලට එහෙම ගිහිල්ලා වෝඩ් අර යුරෝජි වෝඩ් එකේ වැඩ කරනකොට මට ඇමතුමක් එනවා ඕපන් යුනිවර්සිටි එකෙන් ඇයිවා ඇප්ලයි කරන්නේ නැද්ද මේ ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා ලෙක්චරර්ස් ප්‍රොබේෂනරි ගන්නවා ඒකට දාන්න කියලා. ඒතරම ඒ දවස්වල මිස්ටර් ගුණසේකර කියලා ඇඩ්මින් ඔෆිසර් කෙනෙක් හිටියා රිටයර්ඩ් මේ ගවර්න්මන්ට් සර්වන්ට් කෙනෙක්. ඉතින් එයා තමයි කෝල් කරලා මට කියන්නේ මේ දාන්න මේක ඩෙඩ්ලයින් එක බොහොම ළඟයි දැන් දාන්න කියලා. ඉතින් මම එච්චර ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මම ඇප්ලිකේෂන් එකක් දානවා. දැන් මම ඉන්ටර්විව් එකට එනවා. ඊට පස්සේ මම දැක්කා එතකොට ගොඩාක් ටියුටර්ස්ලා තමයි හිටියේ. ඒ කියන්නේ ටීචින් ෆීල්ඩ් එකේ ඉන්න අය. හැබැයි මම විතරයි එකම වෝඩ් මාස්ටර්. ඒ කියන්නේ වෝඩ් මේ ක්ලිනිකල් සෙටින් එකෙන් ඇවිල්ලා. හැබැයි ඉතින් මට මම හිතන්නේ භාග්‍යයක් ලැබෙනවා. මගේ ඉන්ටර්නැෂනල් රිසර්ච් ආටිකල් එකක් තිබ්බා ඒ වෙනකොට මම දැන් දන්නවා ඒවට ලකුණු ලැබෙනවා කියලා. ඉතින් ඒක නිසා මම මාව 2006 දී ප්‍රොබේෂනරි ලෙක්චරර් කෙනෙක් විදියට 19කට කලින්. රයිට්. එතන තමයි ආරම්භය වුණේ. එතකොට ඒ වගේම මං හිතන්නේ අපිට කතා කරන්න පුළුවන් අපේ වජිරා ආචාර්යතුමිය ගැනත්. ළමා කාලෙත් මට හරි ලස්සන ළමා කාලයක් තිබුණා නලින්. මගේ ප්‍රාථමික අධ්‍යාපනය මං ලබා ගන්නේ නැගෙනහිර ඇරවුවල ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයෙන්. දැන් නම් ඒක මහා විද්‍යාලයක්. ඒ කාලේ ඒකෙත් තිබුණේ එකේ සිට පහ දක්වා ශ්‍රේණි දක්වා පමණයි. ඒතර පහේ ශිෂ්‍යත්වයට ලියලා වෙනත් පාසලකට යන්න ඕනේ. මං මෙතනදී කියන්න කැමති පහේ ශිෂ්‍යත්වය මම සමත් නෑ. කෙසේ හෝ මට අවස්ථාව හම්බ වෙනවා මගේ ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙන්න. එතන තමයි මම මගේ උසස් පෙළ දක්වාම අධ්‍යාපන කටයුතු කරේ. එතකොට මෙතන මං අධ්‍යාපනය හැදෑරුවේ බයෝසයන්ස් ජීව විද්‍යා අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. මේ මහාචාර්යතුමන් කිව්වා වගේ මගේත් ප්‍රතිඵලය වුණේ BCSS. අර කියන ඒ විෂයන් එකම විෂයන් ටික කොහොම හරි මටත් ලකුණු ප්‍රමාණය මදි මේ කියන අනිත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න. එතකොට මටත් උවමනාව තිබුණා කොහොම හරි ඩිග්‍රී එකක් කරගන්න ඕනේ කියන එක. ඉතින් මම ඇප්ලිකේෂන් ටිකක් හොයාගත්තාම අපේ මගේ තාත්තට ඒ දවස්වල ඉඳන් ටිකක් මට වඩා හොඳට දුර පේනවා. එතකොට තාත්තා කෙනෙක් දුන්නා මේ විවෘත විශ්වවිද්‍යාලයේ BSc උපාධියට ඒ දවස්වල ඇප්ලිකේෂන් කෝල් කරලා තිබුණා. ඔයක නෙවෙයි මේකට යන්න ඔයාලට හොඳක් වෙයි කියලා මට ඇප්ලිකේෂන් එක දුන්නා. මමත් ඉතින් ඒක පුරවලා ඒ කියන්නේ මේ කියන්නේ 1991 වර්ෂය. ඒකෙදී මම විවෘත විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අද වගේ මට මතකයි මම රෙජිස්ට්‍රේෂන් බ්ලොක් එකට ගිහිල්ලා දැන් බ්ලොක් 4 වල තියෙන එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා ඊට පස්සේ ඒ දවස්වල තියෙනවානේ මොඩියුල්ස් දෙනවානේ මම රැකියාවක් නොකරපු නිසා මම ඒ අධ්‍යයන වර්ෂයට අවශ්‍ය කරන ක්‍රෙඩිට්ස් ටික ඔක්කොම ගත්තා. දැන් මට ඕනේ මේක ඉක්මනට ඉවර කරගන්න නේ. ඉතින් මම ඔක්කොම ගත්තා. ඒකට මට එදා මොඩියුල්ස් හම්බුණා. මට අද වගේ මතකයි කන්දක් වගේ පොත් ගොඩක් මට ඒක දීලා ඉවර වෙලා එතන හිටපු මහත්මයා ඇහුවත් එක්ක වාහනේක දාව කියලා. ඒ කියන්නේ ඒ තරම් පොත් ගොඩක් අරගෙන අද වගේ මට ඒක මතකයි ගෙදර ගියා. ඉතින් ඒක තමයි විවෘත විශ්වවිද්‍යාලයට මගේ ආගමනය. ඊට පස්සේ මෙතුමා කිව්වා වගේම මමත් අපේ නැචරල් සයන්ස් ෆැකල්ටි එකේ ආදි ශිෂ්‍යාවක්. එතකොට ඒකේ BSc කරන ගමන් අන්තිම අවුරුද්ද වෙනකොට මගෙත් හරිම කාලයේදී මට පුළුවන් වෙනවා මගේ ජීව විද්‍යා උපාධිය සම්පූර්ණ කරන්න. අන්තිම අවුරුද්දේදී මේ අපි දෙදෙනා අතර ලොකු සමානකම් ටිකක් තියෙනවා. අර කිව්වා වගේම තරඟ විභාගයකට මමත් පෙනී සිටියා මේ උපාධිය කරන ගමන්.
එතනදී මට හැකියාව ලැබෙනවා නුපුහුණු ගුරුපත්වීම තරඟ විභාග වලින් හම්බෙන්නේ නුපුහුණු ගුරුපත්වීමනේ ගුරුපත්වීමක් ලබා ගන්න නුවර එළිය දිස්ත්‍රික්කයේ උඩවත්ත කනිෂ්ඨ විද්‍යාලය කියන ඒකත් කනිෂ්ඨ විද්‍යාලයක්. ඒකේ මම ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට මුල්ම පත්වීම ලබනවා. ඒ 1994 වර්ෂයේදී. එතකොට මම උපාධිය අන්තිම අවුරුද්දේ හිටියේ. මට අද වගේ මතකයි මට පත්වීම් ලිපිය ඇවිල්ලා මම එතකොට ලැබ් ප්‍රැක්ටිකල් එකේ ඉන්නකොට අම්මා ලියුම අරගෙන ආවා. මොකද හෙට පත්වීම් බාර ගන්න කියලා ලියුම ඇවිල්ලා නොරෙලියට යන්න. නොරෙලියට යන්න. ඉතින් කොහොම හරි ගිහිල්ලා ඊට පස්සේ මම ওই විදිහට මේ මගේ රැකියාව කරන ගමන් මේක අන්තිම වර්ෂයේනේ හිටියේ. අන්තිම වර්ෂයත් නියමිත වෙලාවට මට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. මම හැම සතියකම ගෙදර ආවා ප්‍රැක්ටිකල්ස් වලට සම්බන්ධ වෙන්න. කරලා කොහොම හරි 94 වර්ෂයේ අගභාගය වෙනකොට මගේ උපාධිය මම සම්පූර්ණ කරනවා. 95 වර්ෂයේ තමයි කොන්වොකේෂන් තිබුණේ. කොහොම හරි ඊට පස්සේ ඉතින් මම අවුරුදු 16ක්ම ගුරුවරයෙක් විදියට සේවය කරා ලංකාවේ විවිධ පළාත්වල. මුලදී ඉංග්‍රීසි ගුරුපත්වීමක් වුණාට මගේ උපාධිය සම්පූර්ණ කරායින් පස්සේ මම මගේ පත්වීම මාරු කරනවා විද්‍යා ගුරුවරයෙක් විදිහට. ඊට පස්සේ ඒ අවුරුදු 16 පුරාම හැබැයි මම ඕපන් යුනිවර්සිටි එක අතෑරියේ නෑ. මට දැන් ගුරුපත්වීමක් නේ ලැබුණේ. මම සයන්ස් ෆැකල්ටි එකේ නැචරල් සයන්ස් ෆැකල්ටි එකේ ආදී ශිෂ්‍යාවක් වුණත් දැන් ගුරුපත්වීමක් ලැබුවාම අපිට අවශ්‍ය කරන වෘත්තීය සුදුසුකම. ඒ වෘත්තීය සුදුසුකම තමයි පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එක. ඒක පිරිනමන්නේ අධ්‍යාපන පීඨයේනේ. ඉතින් මම අධ්‍යාපන පීඨයට බැඳෙනවා මේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව ලබා ගන්න. ඒක ඉවර වෙනවත් එක්කම ආයිමත් ඊළඟට රෙජිස්ටර් වෙනවා අධ්‍යාපන ප්‍රති උපාධියට. ඒත් අධ්‍යාපන පීඨයේ. අන්න එතනදී තමයි මට මගේ කඩයිම සිද්ධ වෙන්නේ. මට අධ්‍යාපන ප්‍රති උපාධියේදී මගේ පරේක්ෂණ නිබන්ධනය මම සිදු කරේ මහාචාර්ය ලේකම්ගේ ආචාර්යතුමියත් සමග. ඒ කාලේ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති විදියට හිටියේ සම්මානීය මහාචාර්ය චන්ද්‍රා ගුණවර්ධන මැතිණිය. අංශා ගරු කරන අපි හැමෝම කරු කරන චරිතයක්. අංශාධිපතිතුමිය විදියට හිටියේ මහාචාර්ය ශිරෝනිකා කරුණානායක මහත්මිය. ඒ කාල පීඨාදී දැන් මගේ උපදේශන ආචාර්යවරිය උනේ මහාචාර්ය ලේකම්ගේ ආචාර්යතුමිය. ඉතින් එතුමියත් එක්ක මම පරීක්ෂණ නිබන්ධන කටයුතු සාර්ථකව කරගෙන යන අතරතුරේ මැඩම් මට කිව්වා වේකන්සිස් තියෙනවා ඔයා ඉල්ලන්න කියලා. ඉතින් මම ඒ විදිහට තමයි ඇප්ලයි කරේ අර කියනවා වගේ ප්‍රොබේෂන් ලෙක්චරර් තනතුරකට ඒ 2010 වර්ෂයේදී. කොහොම හරි මට මගේ කොන්වොකේෂන් එකට මාස්ටර්ස් වල කොන්වොකේෂන් එකට යන්නත් ඉස්සෙල්ලා තමයි මම ඉන්ටර්විව් වෙන්නේ. සම්පූර්ණයි අධ්‍යාපන ප්‍රතිපාදිය. නමුත් කොන්වොකේෂන් තියන්න ඉස්සෙල්ලා මට ඉන්ටර්විව් එක හම්බ වෙනවා. කොන්වොකේෂන් දවසේ මම දැනගන්නවා මම සිලෙක්ටඩ් කියලා. ඉතින් පුදුම සතුටක් ඇති වුණේ. ඉතින් ඒක උපාධිය ගන්න දවසේ තමයි දැනගන්නේ. ඔව් මගේ අධ්‍යාපන ප්‍රති උපාධිය ගන්න දවසේ මම දන්නවා මම සිලෙක්ට් වෙලා කියලා. ඉතින් ඒ විදිහට ඇවිල්ලා 2010 වර්ෂයේදී මම අධ්‍යාපන පීඨයේ ප්‍රොබේෂන් ලෙක්චරර් කෙනෙක් විදිහට මගේ තනතුර බාර ගන්නවා. හරි. දැන් මේ කතාව ගැන අපි කියද්දී දැන් උසස් පෙළ සාමාන්‍ය පෙළ කඩේම් තියෙනවා. නමුත් ඒ කඩේම් වලදී සමහරවිට අපි පාස් වෙන්න පුළුවන්. නම් සමහරවිට ඒක අසමත් වෙන්න පුළුවන්. ලෝක විශ්වවිද්‍යාල ගැන විශ්ලේෂණය කරොත් උසස් පෙළ සාමාන්‍ය පෙළට එහා ගිහිල්ලා ජීවිතේ ජයගත්තු දෙන්නෙක් එක තමයි අපි මේ කතා කරන්නේ. ඊට පස්සේ ඔන්න දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නවනේ ගොඩක්. හැබැයි දැන් මෙතන විශේෂත්වය තමයි ආචාර්යවරයෙක් වෙලා ඊට පස්සේ PhD එකකුත් අරගෙන ඊට පස්සේ පීඨාධිපතිත් වෙනවා. අන්න ඒ ගමන ගැන චුට්ටක් අපි සුනිල් මහත්තයත් එක්ක කතා කරමු. ඔව් ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි 2006 දී තමයි මම විරුද්ධ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ. ඇත්තට මේක මගේ ජීවිතේ මම හිතන්නේ ටර්නින් පොයින්ට් එකක්. මොකද මම සාමාන්‍ය හෙදවරයෙක් විදියට නිලධාරියෙක් විදියට තමයි මගේ ජීවිතේ පටන් ගන්නෙ. ඊට පස්සේ මම විරුද්ධ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා 2006 දී. ඒ සම්බන්ධ වෙනකොටම ඒ දවස්වල අපිට තිබ්බා ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් වල මේ ප්‍රොජෙක්ට් එකක් යටතේ ස්කෝලර්ෂිප් එකක් තිබුණා හයර් ස්ටඩීස් වලට යන්න. ඉතින් එතකොට අතන මේ සම්බන්ධ වෙනකොට ඔබ
විශ්වාස කරන එකක් නෑ. අපි සෞඛ්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවට තමයි සම්බන්ධ වුණේ. ඒතකොට අපිට හිටියේ එකම එක පර්මනන්ට් ලෙක්චරර් කෙනෙක් විතරයි. ඒ තමයි head of the department. අපි ප්‍රවීණ රංගදර බුද්ධදාස විතානාරච්චි මහත්මයාගේ වයිෆ් තමයි හිටියේ විතානාරච්චි මැඩම් කියලා. හරිම නිහතමානී චරිතයක්. ඔව්. ඇතරම එතුමිය ඇතරම අපිට ගොඩක් උදව් කරා මේ මාර්ගය පෙන්වන්න. ඉතින් එතුමිය කිව්වා මේ ස්කෝලර්ෂිප් එකක් තියෙනවා මේ ඒක අරගෙන යන්න කොහේ හරි හොයාගන්න පෝස්ට් ග්‍රැජුවේට් එකක් කියලා. ඉතින් ඇතරම මම ගොඩක් මහන්සි වුණා ඒක හොයාගන්න. මොකද අපි තමයි හොයාගන්න ඕනේ. ඉතින් මම ප්‍රොපෝසල් ලියනවා දානවා. ඉතින් මට කිසිම ප්‍රතිඵලයක් එන්නේ නැහැ. අවුරුද්දක් තිස්සේ මම මහන්සි වෙනවා. ඒතර ඇතරම මම හිතන්නේ මගේ පළවෙනි මාස 10 විතර ඉවර වෙනකොට මට අවස්ථාවක් හම්බ වෙනවා මේ ලංකාවට එනවා මේ නර්සස්ලා අරන් යන්න ඕස්ට්‍රේලියාවෙන්. ඒතර මම යනවා එතෙන්ටත් ගිහිල්ලා මේ මගේ සහතිකරිත තරන් ගිහලා ඒගොල්ලෝ කියනවා නේ අපි ආවේ නර්ස්ලා ගෙනියන්න අන්ඩර් ග්‍රැජුවේට් තමයි පෝස්ට් ග්‍රැජුවේට් නම් අපි බලාපොරොත්තු වෙන්නේ කමන්නේ වගේ සහතික දෙන්නකෝ මං ගිහිල්ලා රිසර්ච් යුනිට් එකට බාර දෙන්නම් කියලා මගේ ටික අරගෙන යනවා. ඊට පස්සේ අහනවා ප්‍රොපෝසල් එකක් තියෙනවද කියලා. මං කිව්වා එහෙමත් නෑ. අපිට එහෙම ලොකු අයිඩියා එකකුත් නෑ ඒ කාලේ. ඉතින් එතකොට කියනවා මේවා 2001 දී පේපර් එකක් කරලා තියෙනවනේ දැන් 2006. එතකොට දැන් ඒක ආපහු බලන්න පුළුවන් මට එකක් ලියලා එවන්න. ඊට පස්සේ අතරම ඉතින් ප්‍රොපෝසල් එකක් ලියලා ඒකට විතානාචි මැඩම්ට උදව් කරනවා. ඉතින් අපි ලියලා යවනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මට ඔෆර් ලෙටර් එකක් දෙනවා. එතකොට ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් එකෙන් මම දන්නේ ඇමරිකන් ඩොලර් 25000ක වගේ ඇලොකේෂන් එකක් තිබුණා. ඉතින් ඒකත් අරගෙන අවුරුදු 2ක පශ්චාත් උපාධිය සඳහා මාස්ටර් ඔෆ් නර්සිං බයි රිසර්ච් ඒක නිකන් MPhil වලට ඉක්වල්. එතකොට ඒක කරන්න යනවා මම 2007 දී 2009 වෙනකන් මම ඒක හදාරනවා ෆුල් ටයිම්. ඊට පස්සේ මම ආපහු ලංකාවට එනවා. කොයි රටද යන්නේ? ඕස්ට්‍රේලියාවට. ඕස්ට්‍රේලියාවට යන්නේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ඕස්ට්‍රේලියන් කැතලික් යුනිවර්සිටි කියලා නර්සිං වලට ගොඩක් ප්‍රසිද්ධ යුනිවර්සිටි එකක්. ඒකේ තමයි මම මගේ මාස්ටර් එක හදාරන්නේ. ඒක ඊට පස්සේ ඒක ඉවර කරලා ලංකාවට එනකොටම විතානාචි මැඩම් අතරම හෙඩ්ෂිප් දෙකක් කරලා ඉන්නේ. එතකොට මට මතකයි ඉවකට ඩීන් හිටිය ප්‍රොෆෙසර් ගයාරනෝක එතුමිය අපිව ගෙනලා අහනවා දැන් සුනිල්ගේ අපොයින්ට්මන්ට් එක කවද්ද එන්නේ? දැන් සීනියර් ලෙක්චරර් ඇප්ලයි කරාද? එහෙනම් තව අවුරුද්දක් ඔබතුමියම හෙඩ්ෂිප් එක කරන්න කියලා 7 වෙනි අවුරුද්දටත් එතුමිය හෙඩ්ෂිප් එක කරනවා. මගේ අපොයින්ට්මන්ට් එක හැදෙනකම්. ඊපස්සේ මම සීනියර් ලෙක්චරර් වෙනකොටම මම 2011 හෙඩ්ෂිප් එක බාර ගන්නවා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ අංශාධිපති තනතුර දෙක. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෙනකොට ඊළඟට අංශාධිපතිකමත් බාර ගන්න සිද්ධ වුණා. ඊට පස්සේ ක්‍රමානුකූලව මම කියවනේ අපි එනකොට හිටියේ එක පර්මනන්ට් ලෙක්චරර් කෙනෙක් විතරයි. ඊට පස්සේ ක්‍රමානුකූලව අපි ටික ටික ග්‍රෝ වුණා. මේ ෆැකල්ටි මේ ඩිපාර්ට්මන්ට් එක අපි හිටියේ නැචරල් සයන්ස් ඩිපාර්ට්මන්ට් ෆැකල්ටි යටතේ. ඉතින් අපි BSc නර්සින් තමයි මුලින්ම මේ අපි ප්‍රදානය කරේ. මමත් ඒකේ ශිෂ්‍යයෙක් ඇතරම. ඉතින් ආඩම්බරයි කියන්න මෙතනින්ම තමයි අපි හැදුනේ කියන එක. ඊට පස්සේ අපි MLT ෆාමසි වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් දෙකක් පටන් ගත්තා. ඉතින් එහෙම පටන් අරගෙන මගේ දුර කාලයේදී අතරම අපි UGC එකෙන් ඇප්ලයි කරනවා අපේ ෆැකල්ටි ස්ටේටස්. මොකද අපි කියනවා අපි සයන්ස් ෆැකල්ටි ඩිපාර්ට්මන්ට් එකක් ඒක එච්චර ගැලපෙන්නේ. අපි ගාව ඩිග්‍රී 3ක් තියෙනවා. අපිට ෆැකල්ටි ස්ටේටස් දෙන්න කියලා. ඉතින් ඇතරම 2013 අපිට MLS ෆාමසි වලට ඇප්‍රූවල් එක ලැබෙනවා. ඒකත් එක්ක තමයි මම ප්‍රොපෝසල් එක පටන් ගන්නෙ. ඊට පස්සේ මම ගිහිල්ලා UGC එකේ ප්‍රසන්ට් කරනවා. කරලා අන්තිමට අපි Faculty of Health Sciences හදනවා 2015 ජූලි 7 වෙනිදා. 2015 ජූලි 7 ඓතිහාසික දිනයක්. දිනයක්. ඒකම අපි ආචාර්ය උපාධිය ගැන කතා කරොත්. ඔය ඇත්තටම ආචාර්ය උපාධිය ගැන කතා කරන්න එන්න කලින් ඇතර මගේ ගමනේ තව ටිකක් තියෙනවා ඇත්තටම කියන්න වැඩ එකතු කරන්න. ඉතින් අර අපි ෆැකල්ටි පටන් ගත්තට පස්සේ අපි ෆැකල්ටියට මේ එවකට හිටියේ ඩොක්ටර් විජිත නානායක්කාර වයිස් චාන්සලර් එතුමා කියනවා මේ අතර මම අරන් යන ඩිපාර්ට්මන්ට් තුනයි MLT ෆාමසි නර්සින් කියන ඒවා. ඊට පස්සේ එතුමා කියනවා තව ඩිපාර්ට්මන්ට් එකතු කරන්න කියලා. ඊට පස්සේ අපි සයිකොලොජි ඇන්ඩ් කවුන්සලින් ඒ වගේම බේසික් සයන්සස් හෙල්ත් එඩියුකේෂන් රිසර්ච් වගේ ඩිපාර්ට්මන්ට් එකතු කරලා අපි ෆැකල්ටිය ඩිපාර්ට්මන්ට් 6කින් පෝෂණය කරනවා. ඉතින් ඒකත් එක්ක සීනියර් ඇකඩමික්ස්ලාගේ ලොකු හිඟයක් තියෙනවා මේ හෙඩ්ෂිප් බාර ගන්න. දැන් අපි අතරම අපි හැමෝටම සහයෝගය දුන්නේ නර්සිං වලින්. ඒ නිසා අන්තිමට මට සිද්ධ වෙනවා ආපහු ඩිපාර්ට්මන්ට් එකක් බාර ගන්න හෙඩ් විදියට. ඉතින් මම MLT ඩිපාර්ට්මන්ට් එක බාර ගන්නවා ආයෙත් මේ අංශාධිපති විදියට. ඒක අවුරුදු 3ක් කරමින් ඉන්නකොට අපිට ඇත්තටම මට අවස්ථාවක් හම්බ වෙනවා යුනිවර්සිටි ඔෆ් නිව් මෙක්සිකෝ වලින්
ෆුල් බ්‍රයිට් ස්කොලර්ස්ලා 3 දෙනෙක් ලංකාවට එනවා මේ ඇමරිකාවේ ඇමරිකාවෙන් ස්කෝල මේ අපිට MSc හදන්න උදව් කරන්න කියලා. ඒතකොට මේ ප්‍රොෆෙසර් ගයාරණෝක එහෙම තමයි කමියුනිකේට් කරේ. අපිට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ප්‍රොෆෙසර් ලානි ගුණවර්ධන මේ සෙට් මී එකේට උදව් කරපු මැඩම් කෙනෙක් හිටියා. එතුමිය තමයි ඒක කෝඩිනේට් කරලා තිබ්බේ. ඉතින් එතකොට ඒගොල්ලෝ ලංකාවට ආපු වෙලාවේ ඒගොල්ලෝ කිව්වා අපිට එහෙ තියෙන මේ PhD එකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් අපි 3 දෙනෙක් ඇප්ලිකේෂන් දැම්මා. මගේ ඇප්ලිකේෂන් එක ඇත්තටම මුලින්ම ප්‍රොසෙස් වුණා. ඉතින් ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකට ඒගොල්ලෝ ඇත්තටම මේ 150ක් වේව් කරා. ඇත්තටම ලක්ෂ 100ක ප්‍රෝග්‍රෑම් එකක්. ලක්ෂ 50ක් මට විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබා දුන්නා. ඇත්තටම මම විවෘත විශ්වවිද්‍යාල ණය ගැති ස්කෝලර්ෂිප් දෙකක් මට ලැබිලා තියෙනවා මගේ ඩෙවලොප්මන්ට් එකට. ඊට පස්සේ ඒගොල්ලෝ ලක්ෂ 50ක් දුන්නා. ලක්ෂ 100ක උපාධියක්. එතකොට මම ඊට පස්සේ USA වලට යන අවස්ථා කීපෙකදී මම ඒක කරන්නේ ස්ප්ලිට් ටයිප් එකේ කොටසක් මෙහි කොටසක් එහෙම මොකද ඩේටා කලෙක්ට් කරන්නේ මම මෙහි. මම අතරම PhD එක හදාරලා ඉවර කරන්නේ 2020 දී University of New Mexico වලින්. අතරම මගේ PhD එක PhD in nursing. ඒක අපි දන්නවනේ ලංකාවේ සමහර PhD දුන්නාට මේ ඉතුරු කැලල නැහැ. නමුත් මම අවංකවම මගේ මාස්ටර් එක Master of Nursing, ඒ වගේම PhD එක PhD in nursing. එකේ ටොපික් එක ගැන කිව්වොත් මොකද්ද රිසර්ච් එක කළේ? ඔව් අතරම මම කරේ palliative care. මගේ ඒරියා එක palliative care. ටිකක් අපි කිව්වොත් එහෙම මම හිතන්නේ ඉමර්ජිං ෆීල්ඩ් එකක්. කැන්සර් පැත්තට. ඔව්. ඒ කියන්නේ ඕනම සුව නොවන රෝගයක්. ඔව් ඕනම සුව නොවන රෝගයක් මේ ඩයග්නෝස් කරපොත් ඒ පුද්ගලයා එදා සිට palliative care අවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. වඩා ප්‍රසිද්ධ කැන්සර් කියන එක. නමුත් ඔය පැත්තෙන් කරපු රිසර්ච් ලංකාවේ ගොඩක් අඩුයි. අඩුයි. ඔව්. ඇත්තටම අඩුයි විශේෂයෙන් මොකද මේක ලංකාවට සාපේක්ෂව අලුත්. දැන් ටිකක් වැඩියෙන් දියුණු වෙනවා. නමුත් පිටරටවල ගොඩක් ජනප්‍රිය ඒරියා එකක්. ඉතින් ඇතරම 1960 ගණන් වල නර්සින් ඩෙෆිනිෂන් එකක් තියෙනවා. වර්ජිනියා හැන්ඩර්සන් කියලා මහත්මියක් කියනවා මේ අපිට පේෂන්ට් කෙනෙකුට සාත්තු කරලා ඒ කියන්නේ එයාගේ දෙපයි නැගිටින අතක් දෙන්න බැරි නම් අපි ආව සුවදායි මරණයකට ලෑස්ති කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ 1960 ගණන් වල තමයි ලෝකයේ පැලිටිව් කියා පටන් ගත්තේ. ඒ කියන්නේ සුවදායි මරණයක් සඳහා යොමු කරන එක. ඉතින් පැලිටිව් කියා වල එක ගෝල් එකක් තමයි සුව නොවන රෝගයක් ලයිෆ් ත්‍රෙටනින් ඉල්නස් එකක් නම් අපි ඒගොල්ලන්ව සුවදායි මරණයක් සඳහා යොමු කරන එක ක්‍රමානුකූලව. ඉතින් මම ඒ ගැන බැලුවේ එක කෑල්ලක් විදිහට කැන්සර් හොස්පිටල් එකේ ඉන්ෆෝමල් කෙයා ගිවර්ස් ලගේ රෝල් එක තමයි මම බැලුවේ. මොකද ලංකාවේ ගොඩාක් රෝහල් වල අපි කිව්වට නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙනවා කියලා. ඔබ හිතන්න ඔබගේ කවුරු හරි ඇතුල් කරොත් රෝහලට ඔබට අනිවාර්යෙන් කවුරු හරි ළඟ තියන්න වෙනවා. නැට ඒ අධ්‍යක්ීම තියෙනවා. පෞද්ගලිකව. ඒක තමයි. එතකොට ඒ ඉන්ෆෝමල් කෙයා ගිවර්ස්ලා තමයි ඔක්කොම රැක බලා ගන්න. මොකද හේතුව විශාල හෙදහිගයක් තියෙනවා. ඒ නිසා හැම හෙදහිදියකටම සම්පූර්ණ හෙද සාත්තුවට යොමු වෙන්න බෑ. ඒතර ඒගොල්ලෝ කරන්නේ ගොඩක් වෙලාවට ටාස්ක් ඔරියන්ටඩ් නර්සින් අර බෙහෙත් දෙනවා, ඩ්‍රෙසින් දානවා. ඒ වගේ මේන් ප්‍රධාන කාර්යයන් විතරයි ඒගොල්ලෝ කරන්නේ. ඒ නිසා ලොකු කාර්යභාරයක් මේ හෙද සාත්තුවේදී මේ ඉන්ෆෝමල් කෙයා ගිවර්ස්ලා කරනවා. ඒතර මම බැලුවේ ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා ක්වොලිටේටිව් රිසර්ච් එකක් තමයි මගේ PhD එකට දාන්නේ. කොහොමද ප්‍රොෆෙසර් සුනිල් ඉන්නේ ඒක ගැනත් අපි චුට්ටක් කතා කරමු. ඔව් මම හිතන්නේ මම ආචාර්ය උපාධිය ගන්නකොට 2020 වෙනකොට මම මාස්ටර් එක කම්ප්ලීට් කරන්නේ 2009 දී. මම හිතන්නේ ඉතින් ලොකු කාලයක ගැප් එකක් තිබුණා. 2016 තමයි මම PhD එක පටන් ගන්නේ. 2020 තමයි ඉවර කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒ වෙනකොට මම ඇත්තටම ගොඩක් ඇකඩමිකලි පෝෂණය වෙලා තිබුණා. ලොකු ඩෙවලොප්මන්ට්ස් තිබ්බා. දෙපාරක් හෙඩ්කම් කරලා තිබුණා. ඉතින් ඒ නිසා මම මේවත් එක්ක මම 2021 වගේ මම ඊට පස්සේ ඇත්තටම මම ප්‍රොෆෙසර් ගයාරණමක අපේ මේ ෆවුන්ඩර් ඩීන් විදියට අවුරුදු දෙකක් ටර්ම් එක කරනවා ඩීන් විදියට. මොකද හේතුව කෙනෙක් නැහැ අපිට ඇත්තටම ඒක ලබා දෙන්න. මොකද දෙවෙනි අවස්ථාවේ එතුමිය බොහොම අපහසුයෙන් කරේ. එතුමිය අපිව ගෙනල්ලා ඇහුවා කාටද බාර ගන්න පුළුවන්. ඒතකොට කවුරුත් එහෙම සුසු මට්ටමක හිටියේ නැහැ. එහෙනම් ඔයා PhD කරලා ඉවර වෙනකන් අපි වෙන කාට හරි අභියෝගත් එක්ක වැඩ කරා. ඇත්තටම ඔව් ඊට පස්සේ ඉතින් වෙන කාට හරි දෙමු කියලා ඒත් එතුමිය කැමති වුණේ නැහැ. ඒක බාර දෙන්න අපි අමාරුවෙන් හදාපු ෆැකල්ටිය. ඒ නිසා එතුමියගේ සම සැබටිකල් ලීව් පවා කැප කරමින් අවුරුදු 6ක් ඩීන් විදියට අපේ ෆැකල්ටි වැඩ කරා. ඊට පස්සේ ඇත්තටම මම බාර ගන්නවා ඩීන්ෂිප් එක මගේ PhD කරලා ඉවර ඇවිල්ලා 2021 දී ජූලි 7. පීඨාධිපති බවට පත් වෙනවා 2021 ජූලි 7. ජූලි 7. ඊට පස්සේ ඒ අතර තමයි මම මගේ PhD මගේ ප්‍රොෆෙසර් ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරලා දාන්නේ. අතර මම ගොඩක් ප්‍රමාදයි ඒක දාන්න. ඉතින් මොකද මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් වර්ක් වැඩත් එක්කයි මගේ ඊට පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් මේ PhD එකේ වැඩත් එක්කයි ඒක මම ටිකක් පරක්කු වෙනවා ඒක දාන්න. ඉතින් මම හිතන්නේ මම මේක දාලා මම 2023 ජූනි වල ඉඳන් මම ජූනි 15 ඉඳගෙන මම
ප්‍රොෆෙසර්ෂිප් එක මට ලැබෙනවා බලපෑතන පරිදි 2023 ජූනි 15. මොකද ලංකාවේ ගොඩාක් අඩුයි ඔය නර්සින් පැත්තත් එක්ක වෙලා මහාචාර්යවරයෙකුනේ අය අඩුයි. මහාචාර්යවරයෙක් වෙලා පීඨාධිපතිවරයෙකුත් වෙනවා කියන්නේ ඒක වෙනම අභිභෝගයක්. වෙනම කතා කරන්න ඕන එකක්. ඒකම අපි ආචාර්ය වජිරා ගැන කතා කරොත් අර අපි නවත්තපු තැනින්ම පටන් ගත්තොත් එහෙම. මම දැන් අධ්‍යාපන පීඨයට බැඳෙන්නේ 2010 වර්ෂයේදී. ඒ බැඳෙන වෙලාවේදී මාව බඳවා ගන්න වෙලාවේදී පීඨාධිපතිතුමිය උනේ දැන් සම්මානිත මහාචාර්ය සම්මානිත මහාචාර්ය ලේකම්ගේ මැතිණිය. ඉතින් එතුමිය ආධුනික කතිකාචාර්යවරියක් විදිහට අපිට පුදුම විදිහට හොඳ පුහුණුවක් ලබා දුන්නා. ඒ පුහුණුව ලබන අතරතුරේම මම තව දෙයක් මෙතන මතක් කරන්න කැමතියි. දැන් මගේ මූලික රැකියාවට යන්න මට ලොකු හයියක් දුන්නේ මගේ මෑණියන්. ගැහැණු ළමයෙක් වුණාම රැකියාවක් තියෙන්න ඕනේ කියලා ගුරු වෘත්තියට මාව තල්ලු කරේ. සාමාන්‍යයෙන් අම්මා මංජරි කියලාද කියන්නේ වජිර කියලාද කියන්නේ? මට වෙන නික්නේම් එකක් තමයි. ඊට පස්සේ මම මේ විශ්වවිද්‍යාල ජීවිතේට එනකොට නලින් දන්නවනේ දැන් කාන්තාවක් ඉගෙන ගන්න එකයි දැන් ගුරු වෘත්තිය නම් වරුවක් හරි අපිට විවේකයක් තියෙනවා. දැන් මෙවැනි රැකියාවකට එනකොට ෆුල් ටයිම් අපිට වැඩ කරන්න වෙනකොට එතකොට මගේ දරුවනොත් හරි පුංචි. එතනදී මේ රැකියාවට එනකොට මට ඩවුට් එකක් තිබුණා. මට බැලන්ස් කරගන්න පුළුවන් වේද මේ කියන එක. එතනදී මගේ ආදරණීය ස්වාමිපුරුෂයන් ලොකු හයියක් වුණා. නෑ අපි මේ කොහොම හරි කරගමු යා මෙතනට යන්න කියන එක යාමට හයියක් වුණා. ඊට පස්සේ දැන් මම ඇවිල්ලා ආධුනික කතිකාචාර්යවරයෙක් විදිහට මේ සේවය කරන අතරතුරේදී මම අවුරුදු 3ක් යනකොට ඒ 3 ඇතුළත මේ විශ්වවිද්‍යාලේ කටයුතු කරන ගාම මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මම සූදානම් වුණා. එතනදිත් මට මේ සම්මානිත මහාචාර්ය ලේකම්ගේ මැතිණිය ගොඩක් උදව් උපකාර කරා. ඊට පස්සේ මට හැකියාව ලැබෙනවා 2013 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මේ ඒක MPhil leading to PhD program එකක් තිබුණා. ඒකට ඇතුළත් වෙන්න. එතනදීත් මට හම්බ වෙනවා තවත් සුවිශේෂී චරිතයක් මහාචාර්ය මංජුලා විදානපතිරණ මැතිණිය. එතුමියත් මම වර්තමානයේ ඉතිමේ ලොකු කාර්යභාරයක් ඉටු කරනවා ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් විදිහට. එතුමියත් මට ජීවිතේ වෙනස් කරගන්න ලොකු සහායක් දීපු මැතිණියක්. එතුමියගේ අධීක්ෂණයේ යටතේ තමයි මම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ. එතකොට පළවෙනි අවුරුද්ද තුල දක්වපු ප්‍රගතිය නිසා මට හැකියාව ලැබෙනවා MPhil ඩිග්‍රී එක PhD එකක් දක්වා අප්ග්‍රේඩ් කරගන්න. ඊට පස්සේ මම 2018 වර්ෂයේ වෙනකොට 18 තමයි මම කොන්වොකේෂන් එක තිබුණේ PhD එකේ. රිසර්ච් ටොපික් එක ගැන චුට්ටක් අපි රිසර්ච් ටොපික් එක උනේ දැන් අපි ඉන්නේ open and distance learning environment එකනේ. ඒතර මම කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරනකොට දැකපු දේ තමයි මේකට එන ළමයින්ට තියෙන සමහර අය ඊටාම සක්සස් වෙනවා. නමුත් සමහර අයට බාධක එල්ල වෙනවා. එතකොට මොන වගේ ලක්ෂණ නිසාද සමහරක් මේ සාර්ථක වෙන්නේ, සමහරකට තව මොන වගේ සහායද අවශ්‍ය කියන එක මගේ ඔළුව වැඩ කරපු ප්‍රශ්නයක්. ඒ නිසා මම තෝරගත්තේ මේ open and distance learning environment එක යුනිවර්සිටි ඉගෙන ගන්න යුනිවර්සිටි දරුවන්ගේ self regulated learning skills develop කරන්නේ කොහොමද? කියන්නේ මම ඇත්තටම බැලුවේ ගුරුවරුන්ගේ පැත්ත. මගේ විෂය අධ්‍යාපන මනෝවිද්‍යාව. ඒකෙදි පෙන්වලා දීලා තියෙනවා මේක ඉන්හෙරිට් වෙන කැරක්ටර් එකක්ම නෙමෙයි. ඉන්හෙරිට් වෙන්නත් පුළුවන්, නමුත් ඩිවෙලොප් කරගන්න පුළුවන් ස්කිල් එකක්. එහෙනම් ඒ කාර්යය තියෙන්නේ ගුරුවරු වෙන අපේ අතේ. කොට මම ඇක්ෂන් රිසර්ච් එකක් කරේ. මම ඇත්තටම ස්ට්‍රැටජිස් ගොඩක් අත්හදා බැලුවා මගේ අධ්‍යාපන පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරුවරුන් යොදාගෙන ඒ ස්ට්‍රැටජිස් වලින් අපිට පුළුවන් ද මේ කියන මේ සොයන් යාම නිගණුම් කුසලතා දරුවෝ තුළ දියුණු කරන්න කියලා. ඒ සාර්ථකයි. ඒ නිසා මගේ රිසර්ච් ටොපික් එක උනේ developing self regulated learning skills in university students studying in open and distance learning environment. ඉතින් ඒට මහා සහායක් දුන්නේ මහාචාර්ය මංජුලා විදානපතිරණ මැතිණිය. මට ඉතින් සාර්ථකව ඒක 2018 දී මට කොන්වොකේෂන් යන්න පුළුවන් වෙනවා. ඒත් එක්ක ඊට පස්සේ ඒකත් එක්ක මට පුළුවන් වුණා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධූරයකටපත් වෙන්න.
ඒත් එක මට හම්බ වෙනවා ඕපන් යුනිවර්සිටි එකේ ස්ටාෆ් ඩෙවලොප්මන්ට් සෙන්ටර් එකේ ඩිරෙක්ටර් බවට පත් වෙන්න යම් කාලයකට එතන මාස 8ක වගේ කාලයක් ඉන්නකොට අධ්‍යාපන පීඨයේ පීඨාධිපති තනතුරට එන්න මට හැකියාව ලැබෙනවා. අර මහාචාර්ය සුනිල් සඳහන් කරා වගේම ඕපන් යුනිවර්සිටි එක මට දීපු දේවල් බොහොමයි. ජීවිතය වැරදුණු හැමතැනකින්ම හදාගෙන අද මේ වෙනකොට ශිෂ්‍යයෙක් විදිහට මේ පොළවට පාතබව මම අද වෙනකොට සීනියර් මැනේජ්මන්ට් එකේ තනතුරක් දක්වා මම ගෙනාවේ විවෘත විශ්වවිද්‍යාලය. ඔය ඇත්තටම දැන් ගොඩක් වෙලාවට අපේ ජීවිතේ හැලහැප්පීම් සිද්ධ වෙනවා. ඒ ලෙවල් ලියනකොට අපි හැම වෙලාවම හරි ආසයි විශ්වවිද්‍යාලයට යන්න. විශ්වවිද්‍යාලයට ගියේ නැතුනම අපි හිතනවා ඒක එතනින් එහාට අපේ ජීවිතය ඉවරයි කියලා. නමුත් මේ ආචාර්ය මහාචාර්ය සහ යුනිවර්සිටි එකේ ප්‍රොටෝකෝල් එක අනුව වයිස් චාන්සලර්ට පස්සේ ඉන්න පීඨාධිපතිවරු දෙන්නෙක් එක තමයි මේ කතා කරන්නේ. මම වර්තමානයේ අපි අමතක කරන්න හොඳ නෑ ඕපන් යුනිවර්සිටි එකේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න අපේ උපකුලපතිතුමාගේ නායකත්වය යටතේ විවෘත විශ්වවිද්‍යාල ලොකු ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපිට ලංකා පුරාම විවෘත විශ්වවිද්‍යාල ලොකු අපසරයක් එක්ක තියෙනවා. දැන් පීඨාධිපතිවරු දෙන්නෙක් හැටියට කතා කරද්දී ලොකු උසස් තනතුරක් දරන දෙන්නෙක් හැටියට කතා කරද්දී මහාචාර්ය සුනිල් ඔබතුමාට මොකක්ද ඇත්තටම හිතන්නේ මොන වගේ පණිවිඩයක්ද දෙන්න පුළුවන් අපේ දරුවන්ට? ඇත්තටම ඔබ කිව්වා හරි අපි අපේ සිහිනය තිබුණේ ඒ ලෙවල් කරනකොට බයෝ කරොත් ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඉංජිනේරින් මැක්ස් කරොත් ඉංජිනේර් කෙනෙක් වෙන්න. ඉතින් අපිට බැරි වුණාම අපි ගොඩක් අය ෆ්‍රස්ට්‍රේටඩ් වෙනවා. සමහරවිට දෙපාර තුන් පාර ඒ ලෙවල් ලියනවා, try කරනවා. ඉතින් එතනින් එහාට සමහර අය ජීවිතය අතාරිනවා. මොකක් හරි රස්සාවකට ගිහිල්ලා ඒ රස්සාව කරගෙන ඉන්නවා. ඉතින් මං හිතන්නේ මේක අපේ චරිත වලින් ගන්න තියෙන හොඳම ආදර්ශය තමයි අපි එක තැනක නවතින්න හොඳ නැහැ. එතකොට අනික අපිට ඕන තරම් මම්මාවක් තියෙනවා. අපිට එකම මාවත ඒ සාම්ප්‍රදායික এডুকেෂන් එක විතරක් නෙමෙයි. අද ලෝකේ ඕන තරම් විවිධ පැතිකඩයන් වලින් ඉදිරියට යන කෙනාට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා අපේ දරුවන්ටත් විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ ඒගොල්ලන්ට තෝතැන්නක්. ඒගොල්ලන්ට බැරි වුණා නම් ඒ ලෙවල් සීනියර්ස් බෑ කරගන්න විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න ඒගොල්ලන්ට පුළුවන්. මේකත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඉතින් එතකොට මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයට වැඩ ඇතුල් වෙන්න පුළුවන්. ඕනම මම හිතන්නේ ඩිග්‍රී එකට අපිට අවශ්‍ය S3ක් විතරයි. ඉතින් S3 කියන්නේ yes. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට වරම් ලැබලා තියෙන්නේ. හැබැයි අවාසනාවකට අපේ තියෙන සම්පත් හිඟකම නිසා මේ කන්වෙන්ෂනල් යුනිවර්සිටි වලට යම්සි පිරිසක් විතරයි බඳව ගන්න. ඒකට අර S3 තියෙන අයට අපි ආරාධනා කරනවා විවෘත විශ්වවිද්‍යාලයෙන් පටන් ගන්න. ඉතින් එතනින් පටන් අරගෙන ෆස්ට් ඩිග්‍රී විතරක් අරගෙන නවතින්න හොඳ නෑ. අපිට යන්න පුළුවන් තව ඉස්සරහට. ඉතින් අපිට පුළුවන් මාස්ටර්ස් කරන්න, අපිට පුළුවන් PhD කරන්න. ඒතකොට සමහරවිට අනිත් පාත්වයකින් එන කෙනා අද ප්‍රොෆෙසර් කෙනෙක් වෙනකොට අපි මේ පාත්වකින් ඇවිල්ලා අද ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා. ඒතර අපි සමාන මට්ටමක අපි ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ඒක තමයි හොඳම උදාහරණය අපිට සමාජයට දෙන්න පුළුවන්. සමාජයේ අපේ දරුවන්ටත් එක තැනක නවතින්න ඕනේ නෑ. ඕන තරම් අපිට මංමාවත් විවෘත වෙලා තියෙනවා විවෘත විශ්වවිද්‍යාල වගේ. ඉතින් එන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබගේ අධ්‍යාපනය ඉදිරියටම කරගෙන යන්න කියන ඉල්ලීම තමයි අපිට මේ ප්‍රජාවෙන් කරන්න තියෙන්නේ. ඔව් ඇත්තට මේක හරි සුන්දර ඉල්ලීමක්. ඒකම ඩොක්ටර් වජිරටත් පුළුවන් ඒක සම්බන්ධවම අපිට එකතු වෙන්න. ඔව් ප්‍රොෆෙසර් මට තියෙන පණිවිඩ දෙකක් දෙන්න. එකක් දෙමව්පියන්ට, අනිත් එක දරුවන්ට. දෙමව්පියන්ට දෙන්න ඕනේ පණිවිඩය තමයි දැන් මගේ ජීවිතය ගත්තොත් මේ ජනප්‍රිය කඩයිම් දෙකකින් මට මේ සාර්ථක වෙන්න බැරි වෙනවානේ. පහේ ශිෂ්‍යත්වය. ඊට පස්සේ A level විශ්වවිද්‍යාල ප්‍රවේශය. නමුත් මගේ දෙමව්පියන් මගේ ගැන විශ්වාසය තිබුවා. මගේ විෂය මං කියන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව කියලා. ඒකට අනුවත් මම දන්නවා දරුවෙක් සංවර්ධනය වෙන විදිහ වෙනස්. ඒගොල්ලන් සමහර අය තව වේගෙන් ගමනක් යනවා. නමුත් සමහර අය එක් කාලවලදී ඒගොල්ලන්ගේ හැකියාවන් විදහා පෙන්නනවා. ඒ තමන්ගේ දරුවන්ව විශ්වාස කරන්න පළවෙන්ම ඒ වගේම ඔවුන් මේ විභාග කියන්නේ එක කඩයිමක් විතරයි. ඒ තැන්වලදී වැටෙනකොට දරුවන්ට හයියක් වෙන්න ඕනේ දෙමව්පියන්. ඒක තමයි මට දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩය. දරුවන්ට දෙන්න තියෙන පණිවිඩය මේ දැන් අර මහාචාර්යතුමන් කිව්වා වගේම මේ අපිත් 6 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ. ඉතින් මේ ලංකාවේ වෙලා තියෙන්නේ සම්පත් හිගකම නිසා
සමත් වුණත් විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා ගන්න බැරි වෙන්නේ තරඟකාරීත්වය නිසානේ. ඉතින් ඔබට එක අවස්ථාවක් මගහැරුණට සෙකන්ඩ් chance එකක් තියෙනවා. ඒ තමයි විවෘත විශ්වවිද්‍යාලය. මේකේ සියලුම අංශවලින් අපි කිව්වොත් මෙඩිසින් විතරයිනේ දැනට මෙහි ක්‍රියාත්මක නොවෙන්නේ. අනිකුත් සියලුම අංශවලින් අපි හිතමු A level සමත් අපි දෙන්න නම් දැන් විෂයන් 4 සමත් වුණා. නමුත් සමත් වුණේ නැති කෙනෙක්ටත් විවෘත විශ්වවිද්‍යාලයේ වරමක් තියෙනවා. ෆවුන්ඩේෂන් කෝස් එකේ ඉඳන් ආචාර්ය උපාධියක් දක්වාම පාඨමාලා මෙහි තියෙනවා. ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් පාඨමාලා. ඉතින් ඒ වගේම ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ කොහෙත් මේ පාඨමාලා පිළිගන්නවා. ඉතින් ඔබට ජීවිතය හදාගන්න හොඳම තෝතැන්න මේ විවෘත විශ්වවිද්‍යාලය. තව දෙයක් එහෙම කියන්න හේතුවක් තමයි දැන් අපි දෙදෙනාම රැකියාවන් කරන ගමන් අපි ලයිෆ් ලොං ලර්නින් කියන්නේ දිගටම විවෘත විශ්වවිද්‍යාලයත් එක්ක හිටියා. ඒකෙන් දිගින් දිගටම වුණේ මොකද්ද? අපේ රැකියාවත් එක්කම අපේ අධ්‍යාපනික පැත්තත් දියුණු වුණා. දියුණු වෙලා අපිට ලොකු අවස්ථාවන් ලැබුණා. ඉතින් සමහර වෙලාවට බොරු මතයක් තියෙනවානේ රැකියාවත් එක්ක මේ අධ්‍යාපන කටයුතු කරන්න බෑ. විවාහෙත් එක්ක මේ දේවල් කරන්න බෑ කියලා. ඒ සියලු දේවල් එක්ක අධ්‍යාපන කටයුතු කරගන්න උදව් වෙන තැනක් තමයි විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ. ඉතින් මම දරුවන්ට කියන්න කැමතියි ඔබ මොන විෂය ධාරාවෙන් ඔබගේ අධ්‍යාපන කටයුතු කරත් ඔබට අනිකුත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න වරමක් නොලැබුණා නම් එන්න විවෘත විශ්වවිද්‍යාලයට. මේ තමයි අපි හැමෝගෙම ජීවිතේ හදපු තැන. ඉතින් ඔබටත් එය තෝතැන්නක් වේවි තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඊටාම වැදගත් අදහසක්. අපි හැම වෙලාවෙම කියන උදාර පරමාර්ථ ගැන කතා කරනවා. දැන් සාමාන්‍ය කියන්නේ ඕනෙලාවක මේ ඩිපෙන්ඩන්ට් මෙන්ටලිටි එහෙම නැත්නම් යපුම් මානසිකත්වයක් නැතුව ජොබ් එකක් කරන ගමන් Tamanට පුළුවන් නම් ඩිග්‍රී එකක් කරලා මාස්ටර්ස් එකක් කරලා උසස් තනතුරකට ගිහලා රටට ජාතියට යමක් කරන්න මම විවෘත විශ්වවිද්‍යාල අදහසත් ඒකයි. ඉතින් මේ අවස්ථාවට සහභාගී වෙච්ච පීඨාධිපතිවරු දෙදෙනාටම සුභාශිංසනය පළ කරනවා. ආයුබෝවන්. ඒකම ඕපන් යුනිවර්සිටි එක කියන්නේ ලංකාව පුරාම විශාල වපසරියකින්. ඒ කියන්නේ අපේ තියෙනවා ලංකාව පුරාම ශාඛා රීජනල් සෙන්ටර්ස් 9ක් තියෙනවා, ස්ටඩි සෙන්ටර්ස් 19ක් තියෙනවා. කොළඹ ඉඳලා ගත්තොත් නුවර, ගාල්ල, මාතර, යාපනයේ ව්‍යාප්ත වෙච්ච ශාඛා ජාලයක් තියෙනවා. දරුවෙකුට තමගේ ගෙදර ගාවම තියෙන ඕපන් යුනිවර්සිටියට ගිහිල්ලා ජීවිතේ ජය ගන්න හැම වෙලාවම වරම් තියෙනවා. ඉතින් මෙවැනිම වැඩසටහන් මාලාවකින් අපි ඉස්සරහට නැවතත් හමු වෙමු. සුබ දවසක්.